ඒ වීරයාට පාර හදපු දෙන්නෙක් හිටියා. කාවන්තිස්ස රජතුමා. සමහරු එතුමාට බියගුලා කිව්වට එතුමා කළේ නිහඬව රටට බත් දුන්න එක. එතුමා දන්නවා කවදා හරි යුද්ධයක් එනවා කියලා. එතුමා කළේ ආයුධ හැදුව එක. ඒ වගේම රට වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න ගිය වීර දියණිය විහාර මහා දේවිය. මේ උතුම් හමුවීම තමයි සිංහල ජාතියේ ඉරණම වෙනස් කළේ. මේ දෙන්නාගේ එකම හීනය වුණේ රට එක්සේසත් කරන එක. එක්සේසත් කරන එක. දේවිය කුසට අත තියලා ප්‍රාර්ථනා කළේ ජාතිය ගලවගන්න වීර පුතෙක්. ඔන්න මාගම රාජධානියට සිංහයෙක් පහළ වුණා. පුදුම වැඩක්. රජාට හරියන ඇතාත් එදාම ඉපදුනා. මේ තමයි කඩොල් ඇතා. අම්මා බත් කවන ගමන් දුන්නේ බත් විතරක් නෙවෙයි. රට ගැන කැක්කුම. උතුරේ හතුරෝ දකුණේ මුහුද. මම කොහොමද මේ අතපය දිගෑරලා නිදාගන්නේ? පුතේ, එහා පැත්තේ හතුරෝ. මෙහා පැත්තේ මුහුද. තාත්තා ඉගැන්නුවේ ඉවසීම. මොකද යුද්ධයක් දිනන්න ඉවසීම ඕන. අම්මා ඉගැන්නුවේ සටන. මොකද රටක් බේරගන්න හයිය ඕන. කාවන්තිස්ස රජතුමා නිවටයෙක් නෙවෙයි. මහා මූලෝපාය දන්න පඩිවරයෙක්. ඒත් තරුණලේ රත් වුණා. තාත්තාගේ ඉවසීම කුමාරයාට තේරුණේ නෑ. තාත්තා කෙනෙක්ට මීට වඩා දුකක් තියෙනවද? තමන්ගේ පුතා තමන්ව තේරුම් ගත්තේ නෑ. ඒත් අම්මා ළඟ හිටියා. ඇය දන්නවා මේ කේන්තිය සාධාරණයි කියලා. අන්තිමට කාවන්තිස්ස රජතුමා ඇස්පියා ගත්තා. එතුමා හැදුවේ රටක් විතරක් නෙවෙයි. වීරයෙක්. එදා තමයි ගැමුණු රජතුමාට තේරුණේ. තාත්තා නිහඬව කරලා තියෙන දේ. තාත්තාගේ සැලසුමයි අම්මාගේ ආශිර්වාදයයි අරගෙන ඒ සිංහයා පිටත් වුණා. මේ යන්නේ තනි මනුස්සෙක් නෙවෙයි. දෙමාපියන්ගේ ප්‍රාර්ථනාව. ලෝකෙ සමහර යුද්ධ දිනන්න ඕන ආයුධවලින් නෙවෙයි. එකමුතුකමෙන්. අයියයි මල්ලියයි එකතු වුණා. මාගමයි දිගාමඩුල්ලයි එක වුණා. දැන් සිංහයා සටනට ලෑස්ති. මේ ගමන නිකන්ම ගමනක් නෙවෙයි. මුළු රටම එක හුස්මක් වෙච්ච ගමනක්. දස මහා යෝධයෝ ඒ ගමනට හයියක් වෙන්න යකඩ වගේ වීරයන් රට වෙනුවෙන් එකතු වුණා. දරුණු සිංහනාදයක්. විජිතපුර බලකොටුව හෙලවන්නවත් බැරි යකඩ පවුරක්. යෝධ විජිතපුර බලකොටුව සතුරන් පවුර මත ඊතල වර්ෂාවක් නෙකි. ඒත් අපේ කඩොල් ඇතාට ඒක මහ ලොකු දෙයක් වුණේ නෑ. හතුරෝ උණුවෙච්ච යකඩ තාර වක්කලා. සතා වුණත් ඒ වේදනාව දරාගත්තේ රට වෙනුවෙන්. රජතුමා ඒ වෙලාවේ ඇතාට තාත්තෙක් වුණා. ඒ පාරණං
විජිතපුර දොරටුව කුඩු පට්ටම් වෙලා ගියා. අවසාන සටන. මේක ලේ හැලෙන යුද්ධයක් කරන්න අපේ රජතුමාට ඕන වුණේ නෑ. ඉතිහාසයේ දැකපු ත්‍රාසජනකම තත්පර ටික පටන් ගත්තේ මෙතනින්. සිංහල රජෙක්කාර. මුහුණට මුහුණ. එක පහරයි. දශක ගණනක පාලනය අවසන් වුණා. හතුරෙක් වුණත් එලාර කියන්නේ ධර්මිෂ්ඨ රජෙක්. ගැමුණු රජතුමා ඒ මනුස්සකමට ගරු කළා. එතුමා අණ කළා. මේ සොහොන ළඟින් යද්දී කිසිම කෙනෙක් බෙරගහන්න එපා, රථයකින් හෝ අසුපිටින් යන්න එපා කියලා. යුද්ධය දින්නා. ඒත් රජතුමාගේ හිත හෙව්වේ වෙන දෙයක්. ලේවලට වඩා වටින දෙයක්. අසිපත පැත්තකින් තිබ්බා. එතුමා පෙදරේරු හැන්ද අතට ගත්තා. ජයග්‍රහණයේ සංකේතය විදියට මිරිස වැටිය ඉදි වුණා. ලෝකෙම පුදුම කරවන මහල් නවයක ලෝවා මහාපාය හැදුවා. ඒත් රජතුමාගේ හීනය වුණේ රුවන්වැලි මහා සෑය. මේ ගඩොලක් ගානේ තියෙන්නේ සිංහල ජාතියේ ශ්‍රද්ධාව. රට එක්සේසත් කළේ රජ කරන්න නෙවෙයි. සම්බුද්ධ ශාසනය බබලවන්න. එතුමා අපිට කියල දුන්නා. සටන් කරන්න ඕන දිනන්න විතරක් නෙවෙයි රකින්නත් එක්ක කියලා. සතුරෙක් වුණත් මැරුණම ගරුකරපු දුටු ගැමුණු රජතුමාගේ ඒ මනුස්සකම. අන්න ඒකයි අපි ඉගෙන ගන්න ඕන නියම සිංහලකම. එදා රජවරුන්ගේ තිබුණු මේ උතුම් ගුණාංග ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ වටිනා අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ අපේ ඉතිහාසය. මේ අපේ උරුමය. මේක මුළු ලෝකෙටම දැනගන්න. මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්න.